දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ ඇති කරන ඵලදාව නිසා දෙවියන් වහන්සේට ස්තුතියි. මගේ සහෝදර සහෝදරිය හොෂයා පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය අපිට මතක් කරනවා. ධර්මිෂ්ඨකම පිණිස වපුරාගෙන කරුණාවේ හැටියට කපා ගනිල්ල. පුරන් බිම කොටා ගනිල්ල. ස්වාමින් වහන්සේ ඇවිත් නුඹලාට ධර්මිෂ්ඨකම වස්වන තුරු දැන් උන්වහන්සේ සොයන්ට කාලයය. මගේ සහෝදරය සහෝදරිය අපේ ජීවිතය උන්වහන්සේ බලාපොරොත්තු වෙන අපේ ජීවිතවලින් ඵල නිකුත් වෙයි කියලා. නැත්නම් අපේ ජීවිතයේ ප්‍රයෝජනෙ අනිත් අයට භුක්ති විඳින්න පුළුවන් වෙන ජීවිතයක් ගත කරන්න තමයි උන්වහන්සේ අපිව මේ පොළොවේ දවස ගානේ සූදානම් කරන්නේ. ඉතින් මේ කොටසේ අපිට මතක් කරනවා අපේ ජීවිතයේ සැබෑ පරිවර්තනයක් උදෙසා මොකක්ද අවශ්‍ය කරන්න කියලා. සැබෑ පරිවර්තනයක් ජීවිතේ ඇති වුනේ නැත්නම් ඵලදැරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් දේව වචනේ අපිට කියන්නේ සැබෑ ඵලදැරීමක් සිද්ධ වෙන්න නම් සැබෑ හැරීමක් ජීවිතේ සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒකට අත්‍යවශ්‍ය කොටසක් හැටියට උන්වහන්සේගේ වචනේ අපිට මතක් කරනවා පුරන් බිම කොටා ගන්න කියලා. දැන් මේ බිමේ මුකුත් වගා කරලා නැහැ. ඒ බිම වගා කරන එකෙන් අත්හැරලා තියෙන්නේ. ඒ බිම දැන් තද වෙලා තියෙන්නේ. ඒකේ පස බුරුල් කරන්න තියෙනවා. ඒකේ තියෙන ඒ පස් ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරන්න තියෙනවා. සූදානම් කරන්න තියෙනවා මොකටද? වපුරන්න. වපුරන්න සූදානම් කරන්න. උන්වහන්සේ කියනවා වපුරන්න සූදානම් කරන්න. එතකොට උන්වහන්සේ වපුරන දේ අපේ ජීවිතයට දවස්පතා දේව වචනයෙන් වපුරන දේ අපේ බිමේ හොඳට ඒවා මුල් ඇදලා ඒවා ඵල දරන්න සලස්වන්න පුළුවන් කියලා උන්වහන්සේ කියනවා. එතකොට තමයි කපා ගන්න දෙයක් තියෙන්නේ. මගේ සහෝදරයා සහෝදරිය ඔබගේ මගේ ජීවිතේ තදව තියෙන තැන් මොකද්ද? අපේ ජීවිතේ තාවමත් උන්වහන්සේ උදෙසා නිදහස් කරලා නැති තාවමත් පෙරලලා නැති පස අපේ ජීවිතේ මොනවාද තියෙන්නේ? තාවමත් වෙනස් කරගන්න කැමති නැති තැන්. තාවමත් හිර වෙලා තියෙන තැන් මොනවාද තියෙන්නේ? උන්වහන්සේ කියනවා දැන් තමයි කාලය ඒ බිම කොටලා සූදානම් කරන්න. මොකද උන්වහන්සේ ධර්මිෂ්ඨකම වස්වනවා. එතකොට ඒ ඵලදැරීම ඔබගේ මගේ ජීවිතේ සිද්ධ වෙනවා. ඉතින් ඒ ඵලදැරීමට අපේ ජීවිතය අදත් සූදානම් කරගමු මගේ සහෝදර සහෝදරි. ඵලදැරීම බාල කරලා තියෙන බාධා කරලා තියෙන දේවල් අඳුනගමු. අදම ඒකට කාලය දැන් කියලා උන්වහන්සේ කියනවා. ඒක හෙට නෙමෙයි. ඒක වෙන දවසක නෙමෙයි. ඒක දැන්. එහෙනම් අදත් අපි උන්වහන්සේට ඉඩ දෙමු අපේ ජීවිතයේ තදව තියෙන තැන් ඒවා බුරුල් කරන්න. උන්වහන්සේගේ වචනය වැටෙනකොට අපේ ජීවිතේට ඒ දේවල් බුරුල් වෙනවා. ඉඩ දෙනකොට ඒ දේවල් බුරුල් වෙනවා. එතකොට ධර්මිෂ්ඨකමේ ඵල අපේ ජීවිතයෙන් නික්ම වෙනවා කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. ඒ ඵල තමයි ඒ ජීවිතය තමයි යේසුස් වහන්සේට ගෞරවය දෙන ජීවිතය. ඉතින් එසේ ජීවත් වෙන්න උන්වහන්සේ ඔබටයි මට ආශිර්වාද කරන සේක්වා. බ්‍රිජේසු පීටයි සුබ දවසක්.